යකෝ මොකක්ද මේ ලබ්බ? කී පාරක් ගැහුවද පැලෙන්නෙම නෑනේ. What? හිටපන්. ග්‍රහ මන්දිරේ ආනුභාවයෙන් මාහට බලය ලබා දෙනු මැනවි. මෙන්න මහසෝනා. ආච්චියේ මම හෙට එන්නම් බය කරන්න. දැන් ගෑණි ගෙදර එන වෙලාව. A few moments later. කී පාරක් කිව්වද මේ රැට ගෙවල් වල මිනිස්සු බය කරන්න යන්න එපා කියලා. අර රෙදි ටික ඇතුළට දාලත් නැහැ. හෙට මොනවද දැන් අදින්න බලනු. මේ ඔක්කොම තෙමිලා. පේනවද තමුසෙට? අම්මේ එක්මන්ට එන්නකෝ මේන් හෙලිකොප්ටරයක් එනවා බුදු අම්මෝ ඒ හෙලිකොප්ටරේ ගොඩක් පහතින් යන්නේ එන්නකෝ අනේ අම්මේ ඒ හෙලිකොප්ටරේ යටින් රතු පාට බලුබ් එකකුත් නිමි පත්තු වෙනවා අර බලන්නකෝ අම්මා නෙවෙයි මිනිස්සුયો. මං තමුසේගේ ගෑණි. බූරුවෙක් වගේ දෙලිහන් දෙන්න නැතුව ඇවිත් මට පොල් ටිකක් ගාලා දෙනවා. ඔයි. අප්පට සිරි. යකෝ. එතකොට මම බැදලා දෙන්නේ. මොකද්ද තමුසේ කිව්වේ? ඇටයක් පැලවෙන්න කොච්චර කල් යනවද සීයේ? මට දැන් 70ක්. තවම ඇට දෙකෙන් එකක්වත් පැලවෙලා නැහැ. දොස්තර මහත්මයෝ මට මේ ළඟකදී දැන් දුර පේන්නේ නැහනේ 100ට කොච්චර දුර පේනවද? හදට වඩා පොඩ්ඩක් දුර What? විභාගේ ෆේල් උනේ. ප්‍රශ්න තිබ්බ ඉංග්‍රීසියෙන් මං උත්තර පාඩම් කරගෙන ගියේ සිංහලෙන්. අද මටයි නෙට් මිටයි පඩි මට 70,000යි එයාට 30,000යි එතකොට අපේ මුළු එකතුව 70,000යි මම හම්බ කරන ඒවා අපේ එයා හම්බ කරන ඒවා එයාගේ මේක දැනගෙන ජීවත් වෙන එක ඔබලට වටිනවා ඒ දීපු නිදිපෙත්ත නම් සුපිරි ડોක්ටර් කාලයකට පස්සේ මට සනීපෙට නිින්ද ගියා ඒකට කමන්නේ දවසට එකට වඩා බොන්න එපා බිගි. ඒක පෙව්වේ මගේ ගෑන්ට ડોක්ටර්